Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනාවේ my desk makeover vlog එක. එන ඇති වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම කරේ මගේ desk එකේ තිබුණු බඩු ටික අයින් කරගත්තු එක. ඉතින් මම ඔයා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ගොඩ කාලෙක vlog එකක් ගෙනාපු නැති එකට ඔයාලා මාත් එක්ක තරහ වෙලා නැත ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ ගෙදර බෙත්තිය ගහලා තියෙනම ගලවද්දි ওই පේන්ට් එකට ඒවත් එක්කම ගැලවිලා එනවා. අනේ මන් දන්නේ නැහැ. ඉතින් ওই තියෙන මම කලින් දවසේ ගත්තු ෂොට්ස් ටිකක් වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මොකද මම ඩෙස්ක් එක පේන්ට් කරානේ කලින් දවසේ කියන්නේ ඊටත් කලින් දවසේ. මොකද ඩෙස්ක් එක පේන්ට් කරලා ඊට දවසක් විතර යනවනේ. ඒ හින්දා ওই තියෙන ඔක්කොම කලින් දවසේ ගත්තා. ඊපස්සේ ඩෙස්ක් එක මේකව කරන්නේ ඊට පස්සේ දවසේ. ඉතින් ওই තියෙන ඊට පස්සේ දවසේ ඒවා මම ඔක්කොම පරිදි හොදලා ඩෙස්ක් මේසෙට දාන ඒවා ඔක්කොම පිරිසිදුට හදාගත්තා. ඉතින් මම මුලින්ම ඔය වගේ ටිකක් ඝන රෙද්දක් දාලා ඉන්නවා. ඊට පස්සේ ඒක උඩින් තමයි පේන රෙද්ද දාන්නේ. මොකද ඒතෝට මාර අර ඝන විදියට තියෙන නිසා. ඉතින් උගුර නම් මගේ චුට්ටක් අවුල්. ඒක ගණන් ගන්න එපා. ඉතින් මුලින්ම මම මගේ පන්ති පොත අනම්මනම් තියෙන එක තියලා මගේ ඉස්කෝලේ පොත් තියෙන එක තිබ්බා. ඊට පස්සේ මගේ ඔන්න ඕකක් තිබුණා. ඕක මම හදපු එකක්. ඒක මගේ කැල්ලෙකයි කවකට පෙරේ ඔක්කොම ටික මම දැම්මා. සෙලෝ ටේපේ ඔක්කොම ඊළඟට ඕක මගේ ඉවරයි දැන්. ඒ වුණාට ඒක මාර සුවඳයි. ඉන්න මම තියාගන්න. ඊට පස්සේ මගේ අර ඔලිව් ඔම්බියා හෑන්ඩ් ක්‍රීම් එකත් මම ඉතින් තියාගත්තා. ඊපස්සේ ඔය ලාලුව දෙන තෑගි දාලා තියෙන පෙට්ටියක් තියා. තෑගි කියන චුටි චුටි ඒවා දෙන්න යන්නේ. ඊපස්සේ ඔය වගේ මම පැටික්ලම් ඒවා දාලා තියෙන ඩ්‍රෝවර් එක තියාගත්තා. මගේ ලෑම්ප් එක තියාගත්තා. ඊට පස්සේ මම මංගාව තියෙනවා ලස්සන පූසෙක ටිකක් පර්ස් එකක් වගේ. මට ඒක ජපාන් වල ඉඳන් අංකල් කෙනෙක් එද්දි හම්බුන එකක්. සෝරි ඒ සද්දෙට. ඊට පස්සේ ඔය ඕක තිබ්බා. ඒකට කියන නමක් නම් මම දන්නේ නැහැ. ඔකත් මට හම්බුන එකක්. ඊට පස්සේ පෙන් ඩ්‍රෝවර් එක. ඒක තමයි මට අවශ්‍ය වෙන අර විතරම පාවිච්චි කරන පෙන් දාන්නේ. ඕක මම අලුතෙන් එකතු කරගත්ත එකක්. ටෙමු ඕඩර් එකෙන් ගත්ත එකක්. ඒක මම ටෙමු එකෙන් අද මගේ මේසෙට අලුතෙන් එකතු කරගන්න ටික මම වීඩියෝ ක්ලිප් එකේ ඉස්සරහට ගේන්නම්. ඉස්සරහට කියන්නේ මේ වීඩියෝ එකේ ඉස්සර හරියේදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි මම ඒක දැන් ඔයාලට හදිස්සි හින්දා පෙන්නන්නම්කෝ. ඉතින් ඕක තමයි මගේ ටේබල් එකට එකතු වෙන අලුත්ම එක. ඕක ටෙමු එකෙන් තමයි ඕඩර් කරේ. ඔයාලා දැකලා ඇති ඕක වයිරල් ගියානේ. ඉතින් ඕකට ස්ටිකර්ස් හම්බෙන සමහරුන්ට නම් හම්බෙන්නේ නැහැලු. එනට මට නම් හම්බුණා. ඒකත් මාර හොඳයි. ඊට පස්සේ මට ඩිජිටල් ක්ලොක් එක අත්තර මගේ මේසේ උඩට මට ක්ලොක් එකක් උමනාවෙන්න තිබුණේ. ඉතින් ඒකත් මම ගත්තා. ඒවටත් ස්ටිකර්ස් ගොඩාක් හම්බුණා. ඉතින් ওই ස්ටිකර්ස් අලවන එක වීඩියෝ ක්ලිප් එකක්වත් මට ගන්න බැරි වුණා. ඊට පස්සේ ඕක පේපර් ක්ලිප් කටර් එකක්. ඒකත් මම එකතු කරගත්තා. ඉතින් ඒ ටික තමයි එකතු කරගන්නේ. පුංචි මේකව් එකක් තමයි වෙන්නේ. සහ තව බඩු දෙක තුනක් විතර අයින් වුණත් එක්ක. ඒක මාර ලස්සනයි ක්ලොක් එක. ඊට පස්සේ මම මගේ A4 කොලයි පාට A4 කොල තියෙන ඒවත් තියාගත්තා. ඉතින් ඔයා මගේ තාම WhatsApp channel එකට join වෙලා නැත්නම් දැන්ම මගේ WhatsApp channel එකට join වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟට ඕන vlog එකත් ඔයාලා අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. ඉතින් ওই විදිහට මම ඊට පස්සේ බින් එක තියාගත්තා. මගේ water bottle එක තියාගත්තා. මගේ desk එක කොහෙ ගියත් මොන පළාතට ගියත් මොන රටට ගියත් මේ ටෙඩිය නම් මගේ table එකේ ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න පූසත් ඉන්නවා අනිවාර්යෙන්ම.
එයාවත් තියාගත්තා. ওই ටිකේ නම් ඒක තියෙන එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ මගේ පෙන් දාගෙන පර්ස් දෙක මම වැඩියෙන්ම පාවිච්චි කරන දෙක තියාගත්තා. ඕක ගොඩක් අපිට ප්‍රයෝජන. ඕක අපි තාත්තා ගෙනාපේ. ඕක අර ඔන්ලයින් ක්ලාස් එකකට තියම ෆෝන් එක තියන්න හොඳයි. ඊට පස්සේ මම අර ඩ්‍රෝවර් එක මට අදාළ මක්කන ඒ ටික ඔක්කොම දාගත්තා. ඊට පස්සේ පැටිකම් ටිකත් ඔය වගේ ඩ්‍රෝවර් එකට දාගත්තා. ඒවා මට ඕන වෙන හින්දා. ඊට පස්සේ මට අදාළව මට වැඩියෙන් පාවිච්චි කරන පෙන් ටික පැන්සල්ද පෑන්ද ඔක්කොම ඒකේ දැම්මා. ඊට පස්සේ මගේ ෂෝට් නෝට්ස්, හයිලයිටර් ඒ ඔක්කොමත් ඒකට දාගත්තා. ඉතින් කතුරුද ඔක්කොම මම දාගත්තා ඒකට. ඒකත් මට ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් ඔය තියෙන මගේ ආසම පෑන් දාලා තියෙන එක. ඔය තියෙන ක්ලිප්ස් ටිකක් ඒකත් මම හිතුණා ඔතනින් ගහන්න. ඒකත් නිකන් අමුතු ලස්සනක් තියෙන හින්දා ඉතින් ඊට පස්සේ මම මගේ ටැබ් එකක් තියාගත්තා. අද නිකන් මම හරි හදිසියෙන් කතා කරනවා වගේ වලට දැනේවි. ඒක ඇඩේ ගණන් ගන්න එපා. ඉතින් ඔය තියෙන ටෙම එකේ උඩ කරපු තව අයිටම් එකක්. ඉතින් ඔකත් තව අයිටම් එකක්. ඊට පස්සේ මම මගේ අර ගලපු ස්ටිකි නෝට් ටිකත් ආයි ගහගත්තා. ඒ වගේම ඔය තේ එකක් එහෙම තියද්දී ඕක අවශ්‍ය හින්දා ඉතින් අපිට වහිනවා. එහෙනම් ඉතින් මගේ මේකව් එකේ ෆුල් අන්තිම ෆයිනල් එකක් ගන්න බැරි වුණා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. bye bye. Thanks for watching.